සුගත තථාගත අරහත් සිරිමුව මඩලින් දේශනා කොට වදාළා වූ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ධර්ම දානය පිණිස ගෙනෙන දහම් පණිවිඩයයි මේ. අද උතුම් ධර්ම දානය කරන්නේ සංඝ රත්නය පිළිබඳව. පළමු උතුම් තෙරුවන් වැඳ නමස්කාර කරනවා. සත්පුරුෂ ඔබට වාසනාවන්ත සුබ දවසක් වේවා. 9180 කෝටි 50 ලක්ෂක සතිස් දහසක් සංවර ඇත්තා වූ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් හා මාර්ග සම්‍යක් දෘෂ්ටියෙන්ද ඕනෝන් හා සමාන වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ සාරිපුත්‍ර මොග්ගල්ලාන ආනන්ද රාහුල ආදී පුද්ගල සමූහය ආර්ය සංඝ රත්නය වෙනවා. පුද්ගලයන් 8 දෙනෙකු ඇති නිසා යට අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නය කියලා කියනවා. මේ සංඝ රත්නයට අයත් ආර්ය පුද්ගලයෝ 8 දෙනා කියන්නේ නම් සෝවාන් මාර්ගස්ත පුද්ගලයා, සෝවාන් ඵලස්ත පුද්ගලයා, සකෘදාගාමී මාර්ගස්ත පුද්ගලයා, සකෘදාගාමී ඵලස්ත පුද්ගලයා, අනාගාමී මාර්ගස්ත පුද්ගලයා, අනාගාමී ඵලස්ත පුද්ගලයා, අරහත් මාර්ගස්ත පුද්ගලයා, අරහත් ඵලස්ත පුද්ගලයා කියන මෙන්න මේ 8 දෙනා. ආර්ය පුද්ගලයන් 8 දෙනා අතරින් සෝවාන් පුද්ගලයාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන නැහැ. ඔහුට කාම රාගාදී අවශේෂ සංයෝජන තිබුණත් ඒවා ඇත්තේ පෘථග්ජනයන්ට වගේ ඕදාරික පරිද්දෙන් නෙවෙයි, සියුම් ලෙසින් ස්වල්ප වශයෙන්. ඒ නිසා සෝවාන් වූ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ අපාය උපතකට හේතු වන තරම් ඕදාරික පාපයන් කරන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ අපායේ ඉපදෙන්නෙත් නැහැ. ඒ જાතියේදීම රහත් උනේ නැත්නම් සසර උපදිතත් උපදින්නේ සුගති භවයේ 7 වරක් විතරයි. සෝවාන් ඵලයේ පිටි භික්ෂුන් වහන්සේ ඒ தත්ත්වයේ සිට නැවත ත්‍රිලක්ෂණ භාවනාවේ යෙදিলা සකෘදාගාමී මාර්ග ඥානයට පැමිණිලා කාමරාග සංයෝජන හා ව්‍යාපාද සංයෝජනය තවත් තුනී කරලා සකෘදාගාමී ඵලයට පැමිණෙනවා. සකෘදාගාමී ඵලයේ පිහිටි භික්ෂුන් වහන්සේ නැවතත් විදර්ශනා කරලා අනාගාමී මාර්ගය ලබාගෙන කාමරාග සංයෝජන හා ව්‍යාපාද සංයෝජන නිර්වශේෂයෙන් ප්‍රහාණය කරලා අනාගාමී ඵලයට පැමිණෙනවා. අනාගාමී භික්ෂුන් වහන්සේ නැවත භාවනාවේ යෙදලා අරහත් මාර්ගයට පැමිණ ඉතිරි සියලු කෙලෙසුන් නසා අරහත් බවට පැමිණෙනවා. ඉතින් ඉන්පස්සේ උන්වහන්සේ සංසාරේ කවදාවත් නැවත ඉපදෙන්නේ නැහැ. ගෘහස්ත භූමියේ සිටින බොහෝ මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආර්ය පුද්ගලයන් හිටියත් ඔහු අදි සීල සංඛ්‍යාත උපසම්පදා සීලේ පිහිටි අය නෙවන නිසා සංඝ රත්නයට අයත් වෙන්නේ නැහැ. මේකල වෙසෙන පෘථග්ජන භික්ෂුන් වහන්සේ ආර්යයන් නොවන නිසා 9180 කෝටි 50 ලක්ෂ සති දහසක් සංවර ඇති ප්‍රාතිමෝක්ෂ සංවර සීල සංඛ්‍යාත ආර්ය සීලස්කන්ධයෙන් යුක්ත වුණ ආර්යයන් වහන්සේලා අනුව පිළිපදින නිසා සංඝ රත්නයට අයත් වෙනවා. පරිදි අවතට පැමිණියොත් උපසම්පදාව පිහිටිය හැකිසේ විනයාගත පරිද්දෙන් උපසම්පදාව නොලබා උපසම්පන්නයන් හැටියට පෙනී සිටින්නෝද සංඝ රත්නයට ඇතුළත් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට අපි මහා සංඝ රත්නය අඳුර ගන්න ඕන. ඉතින් අපිට පුණ්‍ය කේතක් වෙන ඒ උතුම් මහා සංඝ රත්නය රැක ගැනීම අපගේ වගකීමක් වෙනවා. අපේ උතුම් නිවන් පිණිසත් මතු පරපුරට උතුම් නිවන් දැකීම පිණිසත් අපි මහා සංඝ රත්නය ආරක්ෂා කරන්න ඕන. මහා සංඝ රත්නය රැකුණොත් අපිට ශ්‍රී සද්ධර්මය ආරක්ෂා වෙනවා. ඒ නිසා සත්පුරුෂ ඔබ මහා සංඝ රත්නයට සිව්පසෙන් අප උපස්ථාන කරමින් ආරක්ෂා කරගන්න බොහෝ කුසල් සම්පාදනය කරගෙන අමා මහ නිවන් පිණිස ඔබ කටයුතු කරන්න. ඉතින් මෙම උතුම් දහම් පණිවිඩය මෙතකින් නිමා කරනවා. මේ උතුම් ධර්ම දානයෙන් රැස් කළ පින් පරලෝසෙපත් ආදරණීය තාත්තාට උතුම් අමා මහ නිවන් පිණිස අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. සියලු ලෝක සත්‍යයන්ට සංසාරගත මියගිය ඥාතීන්ටත් අනන්ත අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා සියලුම මනුෂ්‍ය අමනුෂ්‍ය සියලු ලෝක සත්‍යයන්ටත් මෙත් සිතින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. සියලු සත්වෝ එපින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් වෙත්වා. හැම දිනාටම උතුම් වූ තෙරුවන් සරණයි.